ආයිබෝවන් කොහොමද ඔයාලට? චමෝ දිල්ෂාන් ප්‍රසන්ට් නාලිකාව තුලින් හැමදාමත් අලුත් දේවල් අරගෙන එන මම ඔන්න තවත් අලුත් දෙයක් මේ පාර අරගෙන ආවා. මේක පිළිබඳව ඔයාලා දැනුවත් වෙන්න ඇති. හැබැයි මම හිතන්නේ නෑ මේ තරම් දුරට මේ පිළිබඳව ඔයාලා දැනුවත් වුණා කියලා. තොරතුරු දැනගත්තා කියලා. මේ ඔබට මතක නම් Game of Thrones කතා මාලාවේ හිටපු ඒ වෘකයන්ට යලි පණ දීපු කතාව. අපි මේ කතාව පිළිබඳව වැඩි දුරටත් හොයලා බැලුවා. මේ උර්ක විශේෂයක් වන ඩයෝල්ෆ්ට යලි පණ දුන් කතාවයි. අපි ඉක්මනටම කතාවට යමු. channel එක තාම subscribe කරලා නැත්නම් ඉක්මනට subscribe කරන්න කියලා තොන ආරාධනා කරනවා. මේ චමෝ දිල්ෂාන් ප්‍රසන්ට් අහලා බලමු මේ කතාවත් බලත හරිය ලින්ක් එකතුයි. චමෝ දිල්ෂාන් the presenter ඇමරිකාවේ ඩලස්හි පිරලා තියෙන දෙවන්ත ජෛව තාක්ෂණ සමාගමක් වන ක්ලෝසල් බයෝසයින්ස් විසින් තමයි මේ ජෛව තාක්ෂණ ලෝකයේ පෙරලිකාර්ම පරීක්ෂණයේ ප්‍රතිඵලයක් විදිහට පෙරේදා දිනේදී ලෝකයට නිවේදනය කරන්නේ ඒ මීට වසර 12500කට පමණ පෙර වඳ වෙලා ගිය පූර්ක විශේෂයක් වන ඩයවොල්ෆ් නැවත පණ ගැන්වීමට හැකි වුණා කියලා. ඒ වගේම මේ සැලකෙන්නේ ලෝකයේ ප්‍රථම සාර්ථකව වඳ වී ගිය සත්වෙකු නැවත පණ ගැන්වීම විදිහට. ඒ වගේම පැරණි DNA ක්ලෝරණයක් සහ එවැගේම ජාන සංස්කරණය කිරීමේ තාක්ෂණය උපයෝගී කරගනිමින් මේ ප්‍රාග් ඓතිහාසික වෘකයාගේ සමීපතම ඥාතියෙකු වන අලු වෘකයෙකුගේ ජාන වෙනස් කිරීම මගින් ඩයෝල්ෆ් නම් වෘක විශේෂී පැටවුන් 30ක නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම නිවැරදිවම කිව්වොත් මේ පැරණි DNA සහ නූතන ජාන තාක්ෂණ සංයෝජනයෙන් වඳ වී ගිය පූර්වගාමිකයාට පෙනුමින් සමාන දෙමුහුන් විශේෂයක් තමයි මේ විදිහට ප්‍රතිඵලය වෙලා තියෙන්නේ. HBO රූපවාහිනී කතාමාලාවේ Game of Thrones හමුවන මේ ප්‍රාග් ඓතිහාසික වෘකයා එන්සියොන් ඩ්‍රයිඩස් වරක් සැබෑවටම උතුරු ඇමරිකාවේ සැරිසරූ ඉහළුම විලෝපිකයෙක් විතර හඳුනාගෙන තියෙනවා. ඒ වගේම මේ වෘකයා ජීවත් වී තිබෙන්නේ ප්ලයිස්ටෝසීන් යුගයේ අග සහ මුල් හෙලෝසීන් යුගවල. ඒ කියන්නේ වසර 1,25,000ත් 10,000ට පෙර. ඩයෝල්ෆ් අලු වෘකයන්ට වඩා ප්‍රමාණයෙන් විශාල වුණා වගේම තරමක් පළල් හිසක්, සැහැල්ලු ඝන ලොම් සහ ශක්තිමත් හකු තිබුණ බව තමයි ක්ලෝසල් සමාගම පවසන්නේ. වසර 12700ක් පමණ පෙර ඇතිවෙච්ච පසු ප්ලයිස්ටෝසින වදවීමේ සිදුවීමේදී කිලෝග්‍රෑම් 44ක්, ඒ කියන්නේ රාතල් 97ට වඩා බැරැති ශිරපායේ ඝන 90ක් පමණ වද වෙලා ගිහිලා තියෙනවා කියලා මෙහිදී වැඩිදුරටත් කියනවා. ඒ වගේම විශාල ශාක භක්ෂක ගොදුරු වඳ වෙලා යාමත් එක්ක ඔවුන් මත යැපෙච්ච විශාල මාංශ භක්ෂකයින් සහ කුණු කසල ඉවත් කරන්නන්ගේ වඳ වී යාමකටත් ලක්ුණා කියලා මෙහිදී සඳහන් වෙනවා. ඒ කියන්නේ කුණු කසල ඉවත් කරන නැත්නම් කසල කාදමන සත්වයින් වඳ වෙලා යාමකට ලක්ුණා කියලා තමයි මේ කියන්නේ. ඒ වගේම මීට වසර 12000ත් 13000කටත් පෙර ඩයවොල්ෆ් ලොයින් මැකීගේ මෙන්න මේ කියන කරුණු කාරණා හේතුවෙන්මයි 2021 ඉඳලා ඩෝඩෝ පක්ෂියා සහ ටස්මේනියානු කොටියා නැවත නැගිටුවීමට ක්ලෝසල් කටයුතු කරමින් සිටින බව ප්‍රකාශ කළාත් එම සමාගම කිසි විටකත් ඩයවොල්ෆ් පිළිබඳව ඔවුන්ගේ කාර්යය ප්‍රසිද්ධ කරලා තිබුණේ නැහැ. මේ දෙවන්ත සන්ධිස්ථානයේ අපගේ වඳ වී ගිය සතුන් පණ ගැන්වීමේ තාක්ෂණ එකතුව ආරම්භයේ සිට අවසානයේ දක්වා ක්‍රියාත්මක වන ආකාරය පෙන්눔 කරන බොහෝ ඉදිරි උදාහරණ වලින් පළමුවෙන්යි. ඒ අනුව අපේ කණ්ඩායම අවුරුදු 13000ක් පැරණි දතකින් සහ අවුරුදු 72000ක් පැරණි හිස් කබලකින් DNA ලබාගෙන නිරෝගී වෘක පැටවුන් 3 දෙනෙකු හැදුවා. ක්ලෝසල් හි සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී බෙන් ලැම් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ විදිහට තමයි කියන්නේ. මේ වෘකයන් තිදෙනා අක්කර 2000ක භූමි ප්‍රමාණයක අඩි 10ක් උස, ඒ කියන්නේ මීටර 3ක් උස සත්වෝද්‍යාන ශ්‍රේණී වැටකින් වට වෙලා ආවරණය නොකළ ස්ථානයක ජීවත් වුණා කියලා තමයි මෙහිදී සඳහන් කරන්නේ. ඒදී ආරක්ෂක නිලධාරීන්, ඒ වගේම ඩ්‍රෝන යාන, ඒ වගේම සජීවී කැමරා, සජීවී මගින් ඔවුන් නිරන්තරයෙන් නිරීක්ෂණය කරලා තිබෙනවා. මේ නිරීක්ෂණ පරීක්ෂණ මගින් තමයි මේ ඇමරිකානු මානව සංගමය විසින් සහතික කරන ලද එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරලා තියෙන මේ සමාගම විසින් මේ අපූර්ව සත්ව පැටවුන් 3 දෙනා බිහි කරන්නේ. ක්ලෝසල් විද්‍යාඥයින් මේ වඳ වී ගිය මාංශ භක්ෂකයන්ගේ පමණක් දක්නට ලැබෙන ජානවල අනුවාදයක් හඳුනා ගනිමින් ඒ පැරණි DNA වලින් ජීවමාන ඥාතීන් වන නූතන අලු උරුකයෙකු තුළ ඩයවොල්ෆ් ජේනෝමය ප්‍රතිනිර්මාණය කිරීමෙන් තමයි මේ අද්විතීය නිර්මාණය සිදු කරලා තියෙන්නේ. මෙසේ ඩයවොල්ෆ් පොසිල දෙකකින්, ඒ කියන්නේ දතකින් සහ හිසකින් ලබාගත් පුරාණ DNA භාවිතා කරමින් ඇනසියොන් රයිඩස්ගේ ජේනෝමය දෙකක් එවත් නැත්නම් සම්පූර්ණ ජානමය තොරතුරු කටල දෙකක් එකලස් කිරීමට ඔවුන්ට හැකි වෙලා තියෙනවා. පසුව සමාගම ජාන විශ්ලේෂණයෙන් ලබාගත් තොරතුරු භාවිතා කරලා අලු වෘක සෛල වෙනස් කළ අතර ජාන 14ක සංස්කරණ 20ක් සිදු කරලා
එම ජානකේතය වෙනස් කරන ලද DNA අලුවෘක ඩිම්බ සෛල තුළට ඇතුළු කරලා මේ නිර්මාණය කරා කියලා සඳහන් වෙනවා. ඊළඟට ආදේශක අලුවෘකයාගේ උප විශේෂක මවකගේ ගර්භාෂයක තැන්පත් කිරීමට පෙර රසායනාගාරයේ පරිණත වීමට ඉඩ දීලා තියෙනවා. පසුව අන්තර් විශේෂ ගර්භණීභාවය සඳහා ආදේශක වෘක දේනුවන් තිදෙනෙකු තුළ කලල 3ක් සාර්ථකව බද්ධ කරලා එමගින් රොමුලස් රෙමස් සහ කලසී නම් හිම සුදු පැහැ පැටවුන් බිහි කළ අතර ඔවුන් ගේම් ඔෆ් ත්‍රෝන්ස් රූපවාහිනී කතාමාලාවේ ජෝන් ස්නෝගේ ඩයර්වොල්ෆ් වන ගෝස්ට් සිහිගන්වනවා. ක්ලෝසල් ජෛව විද්‍යා සමාගමට අනුව 2024 ඔක්තෝබර් 1 වන දින සිසේරියන් සැත්කමක් හරහා පිරිමි වෘක පැටවුන් තිදෙනෙකු උපත ලැබූ බවයි සඳහන් වෙන්නේ. වගේම 2025 ජනවාරි 30 නැවතත් අන්වාදේශක වෘක මවක් කරහා ගැහැණු පැටියෙකු උපත ලැබුවා කියලත් මෙහිදී වැඩි දුරටත් සඳහන් වෙනවා. තම ඉලක්කය සපුරා ගැනීම සඳහා සමාගම CRISPR තාක්ෂණයේ භාවිතයෙන් දෙමුහුන් ජීනෝමය නිර්මාණය කිරීමේ ඇතැම් අලුවෘක ජාන ප්‍රභේද කපා ඉවත් කර ඒවා ඩයර්වොල්ෆ් හා සම්බන්ධ ගති ලක්ෂණ සමග ප්‍රතිස්ථාපනය කළ බව ස්ටොක්හෝම් විශ්වවිද්‍යාලයේ ප්‍රාග් ජාන මධ්‍යස්ථානයේ පරිණාමීය ජාන පිළිබඳ මහාචාර්ය සහ එවැගේම ක්ලෝසල්හි උපදේශක ලව් ඩිලන් සඳහන් කරනවා. ඒ අනුව මේ බිහිවුණු පැටවුන් ඩයර්වොල්ෆ් ජාන ඉදිරියට රැගෙන යනවා. ඩයර්වොල්ෆ් නිර්මාණය කළේම තාක්ෂණයෙන්ම යොදා වදවීමේ තර්ජනයට ලක් වෙලා තියෙන සතුන්ට ඍජුවම උපකාර කිරීමට සමාගම බලාපොරොත්තු වෙනවා කියලාත් මෙහිදී වැඩි දුරටත් සඳහන් වෙනවා. ඒ වගේම ඒ ආරම්භයක් විදිහට ඩයර්වොල්ෆ් පරීක්ෂණ අතරතුර සංවර්ධනය කරන ලද නව ක්ලෝනකරණය ප්‍රවේශයක් භාවිතා කරමින් වදවීමේ තර්ජනයට ලක්ව ඇති වඩාත්ම බරපතල වෘක විශේෂය වන රත වෘකයන්ගේ පැටවුන් දෙදෙනෙකුද බිහි කළ බව ක්ලෝසල් සමාගම ඊයේ ප්‍රකාශ කළා තියෙනවා. 2021 සැප්තැම්බර් මාසයේදී අනුක්‍රමික ව්‍යවසායකයෙකු වෙච්ච හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ජාන විද්‍යාඥ ජෝර්ජ් චර්ච් විසින් මේ සමාගම ආරම්භ කර මැමත් අලින් නැවත නැගී සිටීමේ සැලසුම් ප්‍රථම වරට ප්‍රකාශයට පත් කළ දා සිට ඒ සඳහා ක්ලෝසල් අවම වශයෙන් ඩොලර් බිලියන 435ක මුදලක් රැස් කරලා තියෙනවා. ඉතින් මෙන්න අලුත්ම පණිවිඩය විදිහට යාලා කියන්නේ ඒ අනුව 2028දී පළමු ලොම් සහිත මැමත් පැටවුන් ලොවට හඳුන්වා දීමට නියමිත බවයි. ඉතින් බලාපොරොත්තු සහිත දැසින් මැමත් අලි ජීවමානව මේ ලෝකයේ දකින්න අපිට පුළුවන් වෙයිද? ඒක තියෙන්නේ මෙන්න මේ කියන ජෝර්ජ් චර්චස් නිර්මාණය කරපු අපූර්ව විද්‍යාගාරයේ සතුවයි. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ අපූර්ව කතාව සාවධානව මාත් එක්ක අහගෙන හිටපො. ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම ස්තුතියි. ඉස්සරහටත් මාව අහන්න. මම චමෝ දිල්ෂාන් ප්‍රසන්ට යලි දවසක හමුවෙමු සුන්දර කතා බහක් එක්ක. ගිලින්නම් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. චමෝ දිල්ෂාන් the presenter